ආයිබෝවන් හෂි ඔන්ලයින් ස්ටෝර් YouTube channel එකෙන් අද ඔයාලට අපි සූදානම් වෙන්නේ ගෙදරට වෙලා නිකන් ඉන්නේ. එහෙම නැත්නම් දැන් A level ඉවරයි. A level ඉවර ඔයාට එහෙම නැත්නම් ඉස්කෝලේ යන ගමන් හරි වැඩ කරන වෙන රැකියාවක් කරන ගමන් ඉන්න අය හරි business ideas කිහිපයක් අරන් මෙන්න තමයි මේ වීඩියෝ එකෙන් අපි ලෑස්ති වෙන්නේ. විශේෂයෙන් කියන්න ඕන අපි මේකෙදී ideas ගැන විතරයි කියන්නේ එක පටන් ගන්න අපි පොඩි motivation එකක් දෙනවා. ඉතින් ඔයාලට තමයි තියෙන්නේ මේ ideas ඉදිරියට අරන් යන්න. ඒ වගේම මතක් කරන්න ඕන business වලදී පටන් ගත්ත ගමන්ම අපිට ලොකු තරකට යන්න බෑ. පුංචිම අඩේ ඉඳන් තමයි ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හැම වෙලේම මට මේ තැනට යන්න ඕන කියන ටාගට් එක ඔයාලා හිතේ තියාගන්න. අනිවාර්යෙන් ඒ තැනට යන්න පුළුවන්. මම මේ බිස්නස් එකක් කිරීම ගැන පුංචි වැදගත් කරුණු කිහිපයක් කියන්නම්. අපේ ලංකාවේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා 8-5 කියන ජොබ් එකට. ඒක ප්‍රයිවට් වෙන්න පුළුවන්, ගවර්න්මන්ට් වෙන්න පුළුවන්. ඒකට තමයි අපි ගොඩක් අය රෙඩි වෙලා ඉන්නේ. රෙඩි කරන්නේ අපි පවුලෙන්ම අපිව රෙඩි කරන්නේ ජොබ් එකකට කියලා. ඒක 8-5 එහෙම නැත්නම් ඒක පැය 10ක වගේ මේ වගේ කාල රාමුවක් යටතේ අපි වැඩ කරනවා. එතකොට අපි තව කෙනෙක්ගේ අතට තමයි වැඩ කරන්නේ. එතකොට ලොකු තව එක අපිට වැඩි ලොකු පොසිෂන් එකක කෙනෙක් ඉන්නවා. අපිට එයා යටතේ තමයි වැඩ කරන්න වෙන්නේ. ඉතින් අපිට ප්‍රෙෂර් එකක් තියෙන්න පුළුවන්. අපිට නිවාඩු ගන්න බැරි අවස්ථාවල් වෙනවා. අපිට අසනීප වෙලා හිටියත් ඒකට අසනීප නිවාඩුවක්වත් ගන්න බැරි අවස්ථාවල් අපිට එනවා නැත්තේ නැහැ. කොහොමද තමයි. නමුත් තමන්ගේම කියලා බිස්නස් එකක් පටන් ගන්නවා කියලා කියන්නේ කාටවත් යටත් වෙන්න ඕන නැහැ. ඒක 8-5ක් ඇතුළේ එහෙම නැත්නම් 10 පැය 10ක් වගේ කාලයක් තුල යන රැකියාවක් නෙමෙයි. තමන්ගේ මහන්සියෙන් තමන්ට ගොඩ යන්න පුළුවන්. තමන්ට ඕන වෙලාවක නිවාඩුවක් ගන්න පුළුවන්. ඒ වගේ නිදහසේ කරගෙන යන්න පුළුවන්. ලාභ පාඩු පිළිබඳව තමන්ට මේවා දරා ගන්න පුළුවන්. අපි රැකියාවක් කරා ඒ රැකියා ස්ථානයේ සිද්ධ වෙන පාඩුවට අපිටත් වග කියන්න වෙනවා. මොකද අපිත් එක්ක කොටස්කාරයෙක් ඉඳලා නමුත් තමන්ගේ බිස්නස් එකක් කරන් යනවා නම් තමන්ටම පුළුවන් තමන්ට ලැබෙන වාසි පාඩු මේ හැමදේම බැලන්ස් කරගෙන යන්න. මම දැන් ඔයාලට මතක් කරන්න යන්නේ දැන් අපි සෝෂල් මීඩියා යූස් කරනවානේ. Facebook වෙන්න පුළුවන්, TikTok වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube වෙන්න පුළුවන්. ඉතින් මේ සෝෂල් මීඩියා යූස් කරනකොට අපිට නිතරම වගේ පුංචිම තැනින් තමයි පටන් අරගෙන අද වෙනකොට මේ බිස්නස් එක දැන් මම මේ බිස්නස් වල නම් කියනකොටත් ඔයාලට මතක් වෙන්න තරම් pages මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. පුංචි ගමනකින් තමයි පටන් අරගෙන තියෙන්නේ. පොට් බිරියානි කිව්වහම ඔයාලට ගොඩක් අය මතක් වෙනවා ඇති. ඉතින් මේ කෑම බිස්නස් එක පටන් ගන්න කෙනෙකුට අනිවාර්යයෙන්ම පෙනුම ප්‍රධාන වශයෙන්ම පෙනුම තමයි වැදගත් වෙන්නේ. මොකද කස්ටමර් කෙනෙක් අපි වුණත් කඩේකට ගිහිල්ලා කෑමක් ගන්න කලින් ඒකේ ලස්සන තමයි මුලින්ම විඳින්නේ. ඊට පස්සේ තමයි රස බලන්නේ. ඉතින් තමන්ගේ අතේ තමයි තියෙන්නේ කෑම රසට පෙනුමට හදන්න. ඒ වගේම තමයි රෙසින්. මේ රෙසින් නම් ගොඩාක් අය කරන්නේ නැහැ. නමුත් සමහර කිහිප දෙනෙක් ඉන්නවා හොඳ ලස්සන රෙසින් නිර්මාණ කරන අය. දැනට ලංකාව හොල්ලාගෙන ඉන්නවා. ලංකාවේ පිටරටකට යවන රෙසින් නිර්මාණ කරන අය ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් රෙසින් නිර්මාණ උනත් පටන් ගන්න. ඒ වගේම ක්ලෝතින් අයිටම් කිව්වහම ඒක ගර්ල්ස් වෙන්න පුළුවන්, බොයිස් වෙන්න පුළුවන්. ක්ලෝතින් අයිටම් කරන අයට තියෙන විශේෂම දේ තමයි අලුතින් එන ට්‍රෙන්ඩ් එකට ලෑස්ති වෙන්න ඕනේ. ඒ කියන්නේ අලුතින් එන ස්මෝක් ෆ්‍රොක් එක නම් ඒ ස්මෝක් ෆ්‍රොක් එකේ තව අලුත් දෙයක් හොයන්න. අලුතින් එන නෝමල් ෆ්‍රොක් එකක් නම් ඒ නෝමල් ෆ්‍රොක් එකේ තව අලුත් දේවල් හොයන්න. ක්‍රොප් টොප් ඒ වගේම ට්‍රවුසර් හොඳටම ජනප්‍රියයි. ඉතින් ඔයාලට කස්ටමර්ස්ලා අල්ල ගන්න නම් අනිවාර්යෙන්ම අලුතින් එන ඩිසයින් වලට හුරු වෙන්න. ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ වගේම ඇඳුම් විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් ස්ක්‍රන්ච්, ඒ වගේම පාපිසි මේ වගේ දේවල් මහන්න පටන් ගන්න. හොඳ ඉල්ලුමක් තියෙනවා. මුලදී අමාරු වෙයි. නමුත් ඔයාලා කස්ටමර් කෙනෙක් අල්ල ගන්න, ඒ කස්ටමර්ගෙන් වැඩේ පටන් ගන්න. ඒ වගේම ක්‍රාෆ්ට් අයිටම්ස් ඔයාලට විවිධ මාර්ග ඔස්සේ යන්න පුළුවන්. දැන් ගොඩක් අය ක්‍රාෆ්ට් නිර්මාණත් කරනවා. හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම කේක් කිව්වම නම් ඉතින් ඔයාලට හිතනවා අයියෝ කේක් නම් හැමෝම කරනවා කියලා. හැබැයි ඉතින් හැමෝම කරාට හැමෝම ශේෂ්ත්‍රයේ රඳා පැවතින්නේ නැහැ. කේක් එකේ රස කනකොට ස්පොන්ජ් එකේ එන රස තමයි කේක් එක
කේක් එකේ අන්තිමටම අරගෙන යන්නේ. පුංචි කප් කේක් එකේ ඉඳලා වෙඩින් කේක් එක දක්වාම යන්න පුළුවන් හැකියාව තියෙනවා ඔයාලගේ අත් ගුණේ. ඒ වගේම බියුටි කාචර්. බියුටි කාචර් පැත්ත කිව්වොත් ඉතින් ඒත් කේක් වගේ තමයි. ඉතින් මේ ලංකාවේ බලන අත සැලුන්ස් දාලා. හැබැයි සැලුන් කියන්නේ හරිම ප්‍රොෆෙෂනල් දෙයක්. ඒ ප්‍රොෆෙෂනල් මට්ටමෙන්ම කරන්න ඕන. මොකද අතීතේ ඉස්සර තිබ්බ ඩිසයින් නෙමෙයි දැන් තියෙන. නමුත් දැන් පරණ ඩිසයින් තියෙනවා දැනුත් තියෙන. ඒව හැබැයි දැන් අලුත් වෙලා. හෙයා කට් එක, මේකප් එක, ඇඳුම මේ හැමදේම ඉතින් අපි දැනගන්න ඕන. අනිවාර්යෙන් ඒ අලුත් දේවල් වලට හැඩගැහෙන්න. ඒ වගේම අනිවාර්යෙන්ම කෝස් එකක් කරන්න ඕන. ඒක ගවර්න්මන්ට් වෙන්න පුළුවන්, ප්‍රයිවට් වෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රොෆෙෂනල් මට්ටම ඒ මත තමයි ඔයාලගේ බිස්නස් එක රඳා පවතින විශේෂයෙන් බියුටිෂියන් වගේ. සමහර ඉස්සර නම් අපි මතයක් තිබ්බා O level fail අය, A level fail අය, ජොබ් එකක් නැති අය තමයි මේක කරන්න කියලා. නමුත් දැන් ඉන්න ෆීල්ඩ් එකේ අය ඔයාලා සෝෂල් මීඩියා වල ගිහිල්ලා හොයලා බලන්න ඕන තරම් ඉන්න හොඳට ඩිග්‍රී අරගෙන ඩිග්‍රී ලෙවල් මට්ටමේ ඉන්න ගොඩක් අය සැලුන්ස් කරනවා. ඒකට අපි කතා කරමු ස්ලිපර්ස් ගැන. ස්ලිපර්ස් කියන්නේ අපි නිකන් ඔය හදන ස්ලිපර්ස් එක නෙමෙයි වාටවලට මේ දවස්වල හොඳ ඉල්ලුමක් තියෙනවා වාට ඩිසයින් කරන ඒකට. ඉතින් ඔයාලා ඒ සෝෂල් මීඩියා වල කලින් ප්‍රකාශ කරා වගේ කිව්වා වගේම සෝෂල් මීඩියා යූස් කරනවා නම් ඔයාලට බලන්න පුළුවන් විවිධ අලුත් ඩිසයින් කරලා තියෙනවා. මම මේ දැන් ඔයාලට කිව්වේ මේ වන විට සෝෂල් මීඩියා වල අපි බැලුවොත් බලන අත පොට් බිරියානිද, කේක්ස්ද, එහෙම නැත්නම් සැලූන්, ඒ වගේම රේසින්, ඒ වගේම දැන් මම ඔයාලට කිව්ව ස්ලිපර්ස් මේ වගේ දේවල් නිතරම වගේ සෝෂල් මීඩියා යූස් කරද්දී අපිට දැක ගන්න තියෙනවා. ඉතින් මම මේ මුලින්ම මේ ඔයාලට අදහස දුන්නේ පුංචිම අඩියේ ඉඳලා පුංචිම තැන ඉඳන් පටන් අරන් ලොකු බිස්නස් එකක් දක්වා යන්න පුළුවන් බිස්නස් කීපයක් ගැන. Baby girl, you are so pretty, 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 pretty. Baby girl, you are so pretty, 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 pretty. Females made you just to trick me, trick me, trick me, trick me. 'Cause baby girl, you are so. මම දැන් යන්නේ මම මේ වීඩියෝ එකේ ටර්නින් පොයින්ට් එකට. මම එහෙම කිව්වේ මොකද දන්නවද? දැන් මම ඔයාලට මේ මුලින්ම කිව්වේ මේ වෙනකොට සෝෂල් මීඩියා හරහා ලංකාවම කොල්ලගෙන ඉන්න බිස්නස් අයිඩියාස් බිස්නස් කරන ඒවා කිහිපයක් දැන් මම කියන්න යන්නේ. දැන් ඔයාලා සමහරවිට ජොබ් එකක් කරන ගමන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් A level දැන් ඉවරයි, A level ඉවරලා කැම්පස් යන්න බලාගෙන ඉන්නයි. නැත්නම් මම දැන් මොකද්ද කරන්න කියලා අයිඩියා එකක් නැතුව ඉන්න අය. එහෙමත් නැත්නම් මම බිස්නස් එකක් කරන්න ඕන මොකෙන්ද පටන් ගන්න ගෙම්ම හිතන අයට ටර්නින් පොයින්ට් එකක් තමයි දැන් තමයි කියන්න යන්නේ. ඔයාලට අයිඩියාස් කිව්වා. මම මුලින්ම ගන්නම් මඤ්ඤොක් අපේ බිස්නස් එක ගැන. මඤ්ඤොක් අපේ බිස්නස් එක වල සමහර අය හිතනවා අයියෝ ඔකේ කොහොමද දිනු වෙන්නේ කියලා. හැබැයි යන්න ටවුන් එකට ගිහාම බලන බයික් කඩේ ඒ බයික් කඩේ එක අනිවාර්යෙන් මඤ්ඤොක් අපේ තියෙනවා තමයි. ඉතින් මම කියන්නේ මේ ඔයාලට බාර් ළඟ ගිහිල්ලා බිස්නස් කරන්න කියලා. හැබැයි ඉතින් බාර් එකක් ළඟටම අනිවාර්යෙන්ම බයික් කඩයක් තියෙනවා. ඉතින් ඔය පොඩ ෂොට් එකක් අරගෙන ගිහම අනිවාර්යෙන් මඤ්ඤොක් අපෙත්තක් කනවම තමයි. අපි උනත් කොහෙද දුර ගමනක් යනකොට ගමනක් ඕනේ අපි ටවුන් එකට ගිහලා ගෙදරින් පිටට හරි මඤ්ඤොක් අපෙත්තක් කරන් කන්නේ නැද්ද? ඉතින් අන්න නියුල් වෙනසට ටර්නින් පොයින්ට්. ගන්න මඤ්ඤොක් කියලා කොහොමද ඒක තමයි බලන්න. ඔයාලට හිතෙනවා නම් මම මේ ටවුන් එකට පටන් ගත්තේ නැහැ කියලා. අද ගන්න අයිඩියා එක එකක් පටන් ගන්න ඔයාලට දියුණු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මඤ්ඤොක් අපෙත් කියුණා අපි වෙනදා කන මිරිස් දාපු උදාපු විතරක් නෙමෙයි මොනම කාලා තියෙනවා. චීස් දාපු චීස් ෆ්ලේවර් තියෙන මඤ්ඤොක් අපෙත් තියෙනවා. අනියන් ෆ්ලේවර් තියෙන මඤ්ඤොක් අපෙත් තියෙනවා. මම කියන්නේ මේ ගත්ත ගමන් ෆ්ලේවර්ස් දාලා ඒවට යන්න කියලා. නමුත් පටන් ගන්න. මේවා තමයි අයිඩියාස්. මේ වගේ ඔයාලට දියුණු වෙන්න පුළුවන් කියලා තමයි මම මුලින්ම මේ මඤ්ඤොක් අපෙත් කියන එක මතක් කරගුවේ. ඒ වගේම සබන් කියුවහම ඒක රෙදි හොදන සබන් කැටයක් වෙන්න පුළුවන්. නැත්නම් අපි ඇඟේ ගන්න සබන් එකක් වෙන්න පුළුවන්. දැන් නම් මේ ගොඩක් තරුණ තරුණියන්ට තියෙන ලොකුම උමනාව තමයි සුදු වෙන එක. එහෙම නැත්නම් හැමේ ගැටලු ගොඩයි. කුරුලෑ ප්‍රශ්න තියෙනවා. උඹට කළු වෙලා කියනවා. එහෙම නැත්නම් ඩ්‍රයි වෙලා කියන වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඕන තරම් අපේ ස්වභාවික ප්‍රොබ්ලම් හොයා ගන්න පුළුවන්. මම උදාහරණ වශයෙන් පොඩි දෙයක් මතක් කරගන්න සුදු කළු එතකොට කෝපි උනත් බලන්න කෝපියෙන් කෝපි ස්ක්‍රබ් සබන් එකක් හදන්න විකිනෙන්නේ නැති කියලා බලන්න. ඉතින් මේවා ඔයාලා ප්‍රතිගතව කරගෙන යනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඔයාලට පහු වෙද්දී SLA සහතික පවා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කාර්ය සභාවට ගිහිල්ලා මේවා නිර්දේශ කරගන්න පුළුවන්. ඉතින් පොඩි වැඩ කොටසක් සබන් නිෂ්පාදනය කරනකොට සමහර අය හිතනවා
වර්ග එහෙම කිහිපයක් ඔයාලට කියන්න. ලීක්ස්, කැරට්, බිම්මල්, අමු මිරිස්, කරවිල, ගෝවා, ඒ වගේම බීට් වගේ දේවල් ඔයාලට විචලනය කරලා විකුණන්න පුළුවන්. මේක පවුඩර් කරලා ඔයාලට විකුණන්නත් පුළුවන්. එහෙම නැත්නම් විචලනය කරලා පුංචි කෑලි විදිහට හරි විකුණන්න පුළුවන්. හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් රට යන කෙනෙක්ට එහෙමනම් ওই වගේ දේවල් ගොඩක් වැදගත්. ඉතින් ඒ වගේ අය ටාගට් කරලා වුණත් ඔයාලට මේ බිස්නස් එක කරන්න පුළුවන්. පළතුරු ගත්තොත් ඇපල්, අඹ, මිදි, කෙසෙල් වගේ දේවල්. ඊට අමතරව ඔයාලට චිකන්, මාළු, හරක් මස් උනත් විචලනය කරලා විකුණන්න පුළුවන්. ඉතින් මේකත් හොඳ බිස්නස් එකක්. පොඩිවට පටන් ගන්න ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ වගේම තමයි මාෂ්මෙලෝස්. දැන් මාෂ්මෙලෝස් කිව්වම චූටි ළමයි හරි ආසයි මාෂ්මෙලෝස් කරන YouTube වීඩියෝස් බලන්න. ඉතාමත් ඉක්මනට අඩුම අමුද්‍රව්‍ය යොදාගෙන මාෂ්මෙලෝස් හරිය රසට හදන්න පුළුවන්. ඉස්කෝලයක් ළඟ ක්ලාස් එකක් ළඟ කඩයක් එහෙම අල්ල ගන්නවා නම් ඔයාලට ඔයාලගේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. ඉතින් පොඩි ළමයි විතරක් නෙමෙයි තරුණියොත් හරි ආසයි. ඒකට gift විදිහට දෙන්න තරුණියෝ ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එහෙම දෙන්න මාෂ්මෙලෝස් ගන්නවා. ඒවා අලුත් ට්‍රෙන්ඩ්. ඒවා අපි අඳුන ගන්න ඕන. ඉතින් මේ තමන්ගෙම සන්නාමයක් යටතේ තමන්ටම පුළුවන් හදාගන්න තමන්ගෙම සන්නාමයක් ඒ යටතේ ඔයාලට පුළුවන් මාෂ්මෙලෝස් ව්‍යාපාරිකුත් අරගෙන යන්න. ඉතින් මේවා හොඳ බිස්නස් පොයින්ට්. අපි හැමදාම කරන මම කියන්නේ ඒවා කරන්න එපා කරන අයට මුකුත් නෙමෙයි මම මේකෙන් කියන්නේ. දැන් හැමෝම කරන බිම්මල් හදන එක, එහෙම නැත්නම් හදුන් කුරු හදන එක, පහන් තිර හදන එක, ඒ වගේම ඉන්නේ නැතුව මේ වගේ වෙනස් ව්‍යාපාර කරන්නත් ඔයාලා උත්සාහ ගන්න. ඔයාලට හොඳ බිස්නස් එකක් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ඇන්තූරියම් වගාව. ඇන්තූරියම් වගාව නම් ඔයාලට ඉතා ඉක්මනටම මම එහෙම කිව්වොත් නිවැරදි. ඔයාලා හරියට ඔයාලගේ වගාව කරගෙන යනවා නම් ඔයාලට මිලියන පතිනියක් වපවා වෙන්න පුළුවන් හොඳ බිස්නස් එකක්. මොකද ඇන්තූරියම් කියන්නේ විවිධ උපවර්ග වලින් නිර්මාණය වෙලා තියෙන වගාවක්. ඉතින් ඒවා පිටරට යවන්න පුළුවන්. මල් පොකුරු උනත් ගන්න අය ඉන්න. දැන් හදිස්සියට බලන්න අවුරුදු කුමාරියකට දෙන්න මේ ගමේ අවුරුදු උසරුනත් මල් ටිකක් කපාගෙන යන තැනක් නැති අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට මේ ඇන්තූරියම් මල් කියන එක ගොඩාක් වටිනවා. ඉතින් ඔයාලා දන්නවා මම කියන්න ඕනේ නැහැ ඇන්තූරියම් වගාවෙන් හොඳ ලාභයක් ඔයාලට ගන්න පුළුවන්. හැබැයි නිසි පරිදි නඩත්තු කටයුතු කරන්නම අවශ්‍යයි ඇන්තූරියම් වගාවට. ඒ වගේම බොන්සයි. බොන්සයි කියන්නේ මේක ගොඩාක් ජනප්‍රියයි බොන්සයි වගාව. ඉතින් මේකේ අලංකාරත්වයට තමයි ගොඩක් අය කැමති. මොකද මේ අර මහා පරිමාණ මේ ගස් හදන්න අකමැති අයට ඉඩ පාඩුකම් අවම වශයෙන් තියෙන ওই නාගරික ප්‍රතිවල කට්ටිය ගොඩාක් ආසයි මේ බොන්සයි වගාවට. ඉතින් මේ බොන්සයි වගාව ගැනත් ඔයාලා දැනුම ගන්නවා නම් දැනුම අරගෙන එක පටන් ගන්නවා නම් ඔයාලට හොඳ බිස්නස් එකක්. ඒ වගේම තමයි නයි මිරිස් වගාව. අපේ ගමෙත් නයි මිරිස් වගාව කරගෙන යනවා ගොඩක් අය. නයි මිරිස් වගාව කියන්නේ බෙරඳ පොලේ ඉහළම වටිනාකමක් හම්බෙන භෝගයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද ඔයාලා දන්නවා සමහර කාලවල නයි මිරිස් කිලෝ එක යනවා 2000 පන්නලා යන වෙලාවල් තියෙනවා. ඉතින් නයි මිරිස් වගාව කෙනෙක් නිසි පරිදි නඩත්තු කරන්න ඕන. මොකද සමහරලාට ওই පුංචි සත්වයිට ගොළු බෙල්ලොන් එක වැස්ස කාලෙම හරි කරදරයි. ඉතින් ඔයාලා ඒවා හරි විදිහට නඩත්තු කරගෙන ව්‍යාපාරේ පටන් ගත්තොත් ඔයාලට හොඳ බිස්නස් එකකට යන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් තවත් ඔයාලට මතක් කරන්න ඕන ඔයාලට ලේසිම දේ තමයි පේජ් එකක් හදාගන්න එක. ඉතින් ඔයාලට කියලා TikTok ගිණුමක් හදාගන්න. ඔයාලා ඒ වගේ අප්ඩේට්ස් දාන්න. දැන් ගොඩක් අය බලනවා වීඩියෝස්. එතකොට ඒවා අනිත්‍යටත් මොටිවේෂන් එකක්. ඉතින් තවත් කියන්න ඕන දැන් තමන් දන්න දෙයක් තව කෙනෙකුට කියලා දෙන එක තමයි වටින්නේ. ඒකයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ මම දන්න පුංචි දේ හරි තව කෙනෙක් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒක තමයි වටින්නේ. ඒක මටත් හරි සතුටුයි. මම කියන්නේ නැහැ මම කියන දේ කරලා මේක පටන් ගන්න කියලා. නමුත් මම කියන දේ හිතේ තියාගෙන මම අද ඉඳන් පටන් ගන්නවා මම හෙට ඉඳන් පටන් ගන්න ඕනේ කියන අදිෂ්ඨානය ඔයාලගේ හිතේ තිබ්බොත් හොඳටම ඇති. මම මහ ලොකු දෙයක් දන්න කෙනෙක් නෙවෙයි. නමුත් මමත් අද මේ තැනට ඇවිල්ලා තියෙන පුංචිම තැන ඉඳලා මම මුලින්ම පටන් ගත්තේ රීසේල් කරලා. ඔයාලා රීසේල් පටන් ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් හරියට බලන්න සමහර අය ඉන්නවා අපි ඕඩර්ස් දැම්මට අපිට කමිෂන් හම්බෙන්නේ නැති අය ඉන්නවා. ඉතින් මම පටන් ගත්තේ මට හොඳට කමිෂන් හම්බෙන තැනකින් මම හොඳට බිස්නස් එක මම ඒ ලෙවල් ඉවර වෙලා 2017 ඉඳලම ගොඩක්ම රීසේලින් තමයි කරේ. මම ඒකෙන් තමයි Facebook වල කස්ටමර් කෙනෙක් කොහොමද හැන්ඩල් කරන්න කියන එක පුරුදුනේ. සමහර දවස්වලට අඬලා තියෙනවා මිනිස්සුන්ගෙන් බැනුම් අහලා තියෙනවා රිටර්න් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක කාලෙකට මට හොඳට මතකයි මම මගේම කියලා ව්‍යාපාරේ පටන් ගන්න කලින් මම ලිනන් ට්‍රවුසර් කරලා ඕඩර්ස් 25කට ආසන්න ප්‍රමාණයක් රිටර්න් වුණා.
මම තනිකර මාස 3ක්ම ඒ රිටර්න් ගෙවන එකමයි කරේ. කියන්නේ මට කිසිම ලාභයක් තිබ්බේ නැතුව. ඉතින් ඒ වගේ දේවල් එනවා. ඒවා අපේ ජීවිතයට හොඳ එක්ස්පීරියන්ස්. ඉතින් අද මම මේතන ඇවිල්ලා තියෙන්නේ ඒ දේවලුත් එක්ක දැන් මම මගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා. තව කෙනෙක් යටතේ වැඩ කරන්නේ නැහැ. දැන් මට බයක් නැහැ. මොකද එන නරක හොඳ නරක හැමදේම මට තමයි එන්නේ. බිස්නස් එකේ ලාභ පාඩුත් මට තමයි එන්නේ. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ මේ වීඩියෝ එකෙන් මම මගේ ගවුම් ඒ දේවල් වලට ප්‍රොමෝට් කරනවා වගේම මම දන්න දේ ඔයාලට කියලා දෙන්න. ඉතින් මම හිතනවා මම අද ගෙන ආපු මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි පුංචි දෙයක් හරි ගන්නද කියලා. ඒ වගේම ඔයාලා බලලා තව කෙනෙකුටත් ඔයාලගේ අදහස් බෙදලා දෙන්න. ඒක තමයි වටින්නේ. මොකද අද කාලේ බිස්නස් එකක් පටන් ගන්න ගොඩාක් අය ආසාවෙන් ඉන්න සමහර අය අපිට සල්ලි නැහැ කියලා කරන්නේ ඉන්නවා. ඉතින් ඒ වගේ අයට මම හිතනවා මම මේ ගෙන ආපු වීඩියෝ එක හොඳ වීඩියෝ එකක් හොඳ දෙයක් හොඳ අදහසක් ගන්න ඇති කියලා. ඉතින් ඉස්සරහටත් තව මේ වගේ වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මතක් කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම ගිහලා හෂි online store මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම FB page එක හෂි online store කියලා search කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් FB page එකත් follow කරගෙන යන්න. එහෙනම් නැවත තව වීඩියෝ එකකින් හම්බ වෙන එක සුබ දවසක් කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා.